ඉස්සරහට ගන්න බාපච්චි. අයියෝ. මෑතකදී හිරුස්ටා තරංගාවලියේ කිරුළ දිනාගත් ප්‍රසිද්ධ ගායක චමෝත් කවිෂ්කගේ මෝටර් රථයට නොදන්නා පුද්ගලයෙකු විසින් ගිනි තබා විනාශ කර ඇති බව වාර්තා වේ. මෙම අවාසනාවන්ත සිදුවීම අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස අසල අද දින අලුයම 1:42ට පමණ සිදුව ඇති බව තහවුරු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් චමෝත් කවිෂ්ක විසින් කරන ලද ප්‍රකාශයක් උපුටා දක්වමින් ඔහු පවසා ඇත්තේ අද උදේ 1:42ට විතර ලොකු සද්දයක් ආවා. මම එළියට බහිද්දී මුළු වාහනයම ගිනි අරන් ඉවරයි. මගේ වාහනේ කවුරු හරි ගෙදර නතර කරලා තියෙද්දි පෙට්‍රල් දාලා ගිනි තියලා තියෙනවා. මම එළියට බහිද්දි මුළු වාහනේම ගිනි අරන් ඉවරයි. බොහොම ස්තුතියි මේක කරපු කෙනාට. බොහොම ස්තුතියි යනුවෙනි. මෙම වාර්තාව අනුව මේ වන විට සිදුවීම සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවටගෙන නොමැති අතර අනුරාධපුර පොලිසිය විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බව දැනගන්නට ලැබී තිබේ. මෑතකදී ජනප්‍රිය හිරු ටෙලිවිෂන් නාලිකාවේ විකාශනය වූ හිරුස්ටා තරංගාවලියේ ජයග්‍රාහකයා ලෙස කිරුළු දිනා ගැනීමෙන් පසු චමෝත් කවිෂ්ක ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රමුඛ තරුවක් බවට පත්ව සිටී. මෙවැනි පසුබිමක සිදු වී ඇති මෙම සිද්ධිය සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රබල ආందోලනා තත්ත්වයක් මතුව ඇති අතර චමෝත්ගේ රසිකයින් මෙම ක්‍රියාව තරයේ හෙලා දකිමින් ප්‍රකාශ රැසක් නිකුත් කර තිබේ. පොලිසිය මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතින අතර ඒ සඳහා ආසන්න ප්‍රදේශයේ ඇති CCTV දර්ශන හා සාක්ෂි එක්රැස් කරමින් සිටින බවද වාර්තා වේ. සමාජ මාධ්‍ය තුල දක්වා තිබූ අදහස් මේ කොල්ල දිනලා දවස් කීයද මෙහෙමත් ජරා මිනිස්සු කොච්චර මහන්සි වෙන්නේ නැද්ද ඕක ගන්න. මේවනම් මහා තිරිසන් වැඩ. කොල්ලෙක් ගේමක් ගහලා තැනකට එනකොට බලන් ඉන්න බැරි කරපු වැඩක් අනිවාර්යෙන්ම. අද කාලේ කවුරුත් දෙන කෑමක්වත් කන්න බයයි. ඒ තරම් පහත් මානසිකත්වයක් තියෙන්නේ සමහර මිනිස්සුන්ට. වැටෙන්න එපා සහෝදරයා. නීතියෙන් නැතත් උඩ ඉන්න කෙනා හරි ඔයාට සාධාරණයක් කරයි.